ආයිබෝවන් සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ස්ටඩි විත් මී YouTube channel එකේ අලුත් වීඩියෝ එකත් එක්ක එකතු වුණ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා නාලිකාවට. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ එළව රිසාර්ට් එක නිකුත් වුන් සැනින් ඉක්මනින්ම රිසාර්ට් එක බලාගන්නේ කොහොමද කියලා. වීඩියෝ එකට යන්න කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා. ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහළ comment section එකෙන් comment කරන්න. අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයා මුලින්ම ඔයාගේ ෆෝන් එකේ Chrome එකට හරි ඉන්ටර්නෙට් යන පුළුවන් browser එකක් තෝරගන්න. ඉතින් එතෙන්ට ගිහිල්ලා මම මෙන්න මෙතන type කරන එකම ෆෝන් එකේ ඔයා මෙන්න මේ විදිහටම type කරන්න. මම මෙතන www.donest.lk කියලා search කරනවා. මට මෙතන මේක ඇවිල්ලා තියෙනක මම මේක search කරලා දානවා. මෙතන ඊළඟට එන පළවෙනි result එක ඔයාලා click කරන්න. ඊළාට ඔයාලා මෙන්න මේ විදිහේ වෙබ් පේජ් එක ලෝඩ් වෙනවා. ඉතින් මෙතෙන් ඔයාලා පහළට ගියාම මෙතන තියෙනවා විභාග ප්‍රතිඵල ශ්‍රී ලංකා රජයේ සතු දේපලක් වන අතර නිසි අවසරයකින් තොරව අයදුම්කරුවන්ගේ නොවන ප්‍රතිඵලයක් උපුටා ගැනීම ළඟ තබා ගැනීම හා වෙබ් අඩවියක හෝ සමාජ මාධ්‍ය ජාලයක පළ කිරීම හෝ වෙනත් ආකාරයකින් ප්‍රසිද්ධ කිරීම සපුරා තහනම් වන අතර දනුව ලැබිය හැකි වාදකි. ඔන්න ඔක පොඩ්ඩක් කියව ගන්න. ඒක එච්චරම අදාළ නැහැ. හැබැයි ඒක අදාළයි කියලා ඔයාලා ඒක තේරුම් ගන්න. මම මෙතනින් මේක එක්සෑම් එක තෝරනවා. මෙතන එළව රිසාර්ට් එක මම මේක බලන්නේ අද. එතකොට මෙතන අවුරුද්ද සෙට් කරන් තියා මේක තාම තියෙන්නේ 23 කියන්නේ ඔයාලගේ එක රිලීස් කරපු ගමන් මෙතන පෙන්වන්න ගන්නේ ඔයාලගේ රිසාර්ට් එක. ඉතින් මෙතන ඊළඟට ඉන්ඩෙක්ස් නම්බර් එකද NIC නම්බර් එකද කියලා සෙට් කරන් තියෙනවා. මම මෙතන ඉන්ඩෙක්ස් නම්බර් එක දෙනවා. ඊළඟට මගේ ඩෙන්ටිටි නම්බර් එක මම මේකට දානවා. හරි මම මෙතන එක්සෑම් එකයි අවුරුද්දයි ඒ වගේ මෙතන NIC නම්බර් එක දාලා NIC නම්බර් එකත් ෆිල් කරගෙන තියෙනවා. ඊළඟට මම මෙතන සබ්මිට් කියන එක ක්ලික් කරන්න බෑ. ඊට කලින් ඔයාලා මෙන්න මේක ෆිල් කරලා ඉන්න ඕනේ. ඉතින් මෙතන ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. මෙතන මේ කියා දෙන එක තමයි ඔයාලා මෙතන ක්ලික් කරන් තියෙන්නේ. මෙතන තියෙන animal jumping no flying අන්නනේ. ඒක තමයි ක්ලික් කරන් තියෙන්නේ. මෙතන තියෙන මම මේ ටික දාලා දානවා. next මෙතන මේක තියෙනවා. තමන එච්චරනේ. මේක දැම්මයින් පස්සේ මෙතන මේක මේ ටික හරි. I am a human කියන එක එතකොට ටික් එකක් වෙනවා. ඊළඟට මම මෙතන සබ්මිට් කරලා දැම්මොත් ඊළඟට බලා ගන්න පුළුවන් රිසර්ච් ෂීට් එක. ඉතින් ඔයාලා හැම කෙනෙක්ටම A level විභාගයේ හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා. ඉතින් අන්තිම පාටක් තියෙනවා. ඔයා තාමත් මගේ channel එක subscribe කරේ නැත්නම් පහළ තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. මේ වගේ වටිනා වීඩියෝ මම දිගටම අරගෙන එනවා. මේ වීඩියෝ එක like කරොත් ඔයාගේ තවත් යාළුවන්ට මේ වීඩියෝ එක YouTube එකේම suggest කරනවා. ඒ වගේමයි මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට share කරොත් එයාලටත් මේ දැනුම ලේසියෙන්ම ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තුෙන් අදට මම සමුගන්නවා. ස්තුතියි.